my channel. යාළුවෝ දන්නේ නැති මේ අපේ පොන්ඩ් එකේ වීඩියෝස් ටික ඔයාලා බැලුවා නම් ඔයාලා දන්නේ නැති මේ පොන්ඩ් එක හැදුනේ කොහොමද මේකට අර මාළු ආවේ කොහොමද මාළු යාළුවෝ කොහොමද ආවේ ඒ ටික දන්නේ නැති ඔයාලා මේ ඉතින් මේ බලපු නැති සෙට් එකේ ඉන්නවනේ යාළුවා ගිහලා ටක් ගාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා ඇති ගිහලා බලන්න මේ වීඩියෝස් දෙක බලලා ඉන්න මේ පොන්ඩ් එක දැන් අපි අස් කරන්න තමයි යාළුවනේ යන්නේ දැන් මේක ගොඩක් පල් වෙලා ඒව තියෙන්නේ යාළුවනේ චරා වෙලා දැන් මේක අස් කරන්න ඕනේ මේකේ පල් කරන වීඩියෝ එකක් ගේන්න ගියා මං කියන්නේ මේ ෆෝන් එක හදපු වීඩියෝ විතරයි මං ගෙනාවේ මං කිව්වා පල් කරන වීඩියෝ එකක් ගේනවා කියලා. ඒකට ඒ වීඩියෝ එක ගේන්න බැරි වුණ හේතුව තමයි යාළුවනේ මං මේකේ වීඩියෝස් ටික අරගෙන එඩිට් කරලා ඔක්කොම කරාට පස්සේ කොහොම හරි මේ වීඩියෝස් ටික මගේ අතින් ඩිලීට් වුණා. ඒක දෙක ගන්න බැරි නිසා මං පල් කරන වීඩියෝ ගේන්න හිතුවේ. ගේන්න බැරි වුණේ. ඉතින් ඒ හින්දා තමයි ඒක ගේන්න බැරි වුණේ. දැන් කොහොමද ඒක ආයි දාන්න වෙන්නේ නැහැ. ඉතින් දැන් යාළුවා අපි මේක අදහස් කරන්න තමයි යාළුවනේ හදන්නේ. ඔයාලට මේක ලස්සන මාළු ටිකක් යනවා තින්නවල අපි බලමු අවසානට කොහොමද යාළුවා ලොකු වෙලාද නැත්නම් කොහොමද මේ හිටපු ගානමද කියලා බලන්න ඕනේ. ඉතින් දැන් ගොඩක් දවස් ගාලා මාසයක් විතර. ඉතින් මේ අපි දැන් මේක අස් කරන්න තමයි යන්නේ හදන්නේ. ඔයාලට උඩ පෙන්නන්නම් පොන්ඩ් එක. guys ඔයාලට පේනවා ඇති යාළුවනේ ඒකට පේන්නේ නැතිවත් ඇති දැන් මේක පල් වෙලා තියෙනවා හොඳට මාළු පේන්නේ නැහැ අපි මේක අස් කරද්දි මාළු ටික මම ඔයාලට පෙන්නන්න මං හිතුවේ මේ හොඳට පේයි කියලා වල වැඩි පේන්නේ ළඟට ඇස් වලට නම් පේන එක නෑ මේ PVCෙන් දැක්කොත් නම් පේනවා නැත්තම් ටිකක් අමාරුයි මේ වීඩියෝ එකෙන් නම් හොයාගන්න මේ පේන්නේ නැහැ එච්චර මාළු ඒකයි මේ අපි බලමු අස් කරද්දි දැන් මේ වතුර ටික අරින්න ඕනේ යාළුවනේ guys ඔයාලා දැක්කේ අපේ output එකේ මේ වතුර යන විදිහ තමයි යාළුවනේ මේ තියෙන අපේ output එක ඒකෙන් තමයි වතුර එළියට යන්නේ ඔක්කොම යන්නේ පාට ඔයාලා දන්නේ නැති ෆොන්ඩ් එක හදපු වීඩියෝ එකේ නම් මම ඔක්කොම විස්තරයක් මේ ගැන කිව්වා ඔයාලා ඒකත් ගිහලා බලන්න ඔයාලා මතක ඇති මම ওই සීන් එක ඔක්කොම කියලා දුන්නා මේ හදපු විදිහ මේක කොහොමද හදන්නේ මේ ඔයාලත් ඒ විදිහට බලලා ගෙදර ෆොන්ඩ් එකක් හදනවා නම් අනිවාර්යෙන් හදන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ මේ ඔයාලා දෙන සබ් එකට පට්ට thank you මේ subscribersලා 100ක් ගහලා තින්දා 100 මේ 50ටත් ළඟයි මේ ඉතින් කට්ටිය channel එක subscribe කරලා නැති අය subscribe කරන්න මේ යන් අපි මාළු ටික බලන්න දැන් මොකද වෙන්නේ තාත්වේ කියලා guys මෙතන කොළරොඩු දැන් මේ වැඩලා තියෙන යාළුවනේ දැන් ඔයාලට පේන විතර කොස් කොළෙන් මේ ගස් වලින් වැටෙනවා මේ ඒකට තව ටෙන්ට් එකක් ගැහුවේ නැහැ ඒකත් ගහන්න ඕනේ මාත් එතකොට මම මේක වීඩියෝ එකකින් ගේනම් පේනවා යාළුවනේ ස්පීඩ් එක මේ යාළුවනේ දැන් මෙච්චරක් තියෙන වතුර ගිහලා දෙනවා බහැපු ගාන වලට පේනවා ඇති මෙන්න මෙතන කොළරොඩු හිර වෙනවා යාළුවනේ මේ අවුට්පුට් එක වතුර යන ගාන මේ කොළරොඩු හිර වෙනවා ඒකට මේ තමයි අතද මේ කොළරොඩු ටික අයින් කරේ ඔයාලට පේන ඇති යාළුවනේ දැන් මෙතනින් මාළුවයි කියලා මේක තියලා තියෙන්නේ මෙන්න මෙහෙම guys තව ටිකක් තියෙනවා වතුර guys ඔයාලට පෙන්නන්නම් බඩුවක් මේ මෙන්න මෙතන ඉන්න අපේ තෙප්පිලි යාළුවා ඔයාලට මතක ඇති මා ගෙවල් මාරු වෙන එක්කෙනා තමයි මේ ඉන්නේ දැන් පේන්නේ බොම්බ වුණා පොගසෙන්න අන්න යාළුවා ඔයාලට පේනවා ඇති ආබයි බට්ටෙකුත් ඉන්නවා කොරලි කියලා කියනවා මෙයාලට තෙප්පිලි කියලා කියනවා අයියෝ මන් දන්නේ නම් ගොඩක් කියනවා අපි නම් මෙයාලට කියන්නේ කොරලි කියලා මෙයාලට තෙප්පිලි කියලා තමයි කියන්නේ යෝධගුරා මීඩස එක එක නම් කියනවා මේ දන්නේ නැති මේ ඉන්නේ එයාගේ ගෙදර තමයි යාළුවනේ මේ තියෙන්නේ එයා ඕකට වෙලා තමයි ඉන්නේ ගොඩක් වෙලාවට guys ඔයාලට පේනවා ඇති මේ වතුර යාළුවනේ මේ ඉන්නේ මාළු සෙට් එක ඔයාලට පේනවා ඇති යාළුවනේ මෙන්න මෙයාත් එළියට ආවා දැන් වතුර අඩු වෙන හින්දා guys ඔයාලට පේනවා ඇති මෙන්න මාළු ටික මේ අර කස්සෙත් ඉන්නවා යාළුවනේ මාළු වලට පේනවද දන්නේ මේ ඉන්නේ දැන් නම් හොඳට පේනවා යාළුවනේ දැන් වතුර අඩුයි අරයත් අරයට ගිහිල්ලා දැන් එයා තමයි ඉන්න ලොකුම එක්කෙනා මේ තව යාගේ වර්ගයේ පැටියෙකුත් ඉන්නවා ඔයාලා දන්නේ නැති ඒකත් මම අර වීඩියෝ එකේ කිව්වා හැබැයි යාව පෙන්නන්න නම් බැරි වුණා මම අද පෙන්නන්නම් එයාව මේ එහෙනම් අපි අස් කරන මේ බඩු ටික ගමු වල මෙන්න මේකට තමයි තෙප්පිය දාන්න ඉඳන් ඉන්නේ කොහොමද මාස් කරන්න අපි බලමුකෝ මේකට දැන් වතුර ටිකක් පුරව ගන්න මෙන්න බලන්නේ guys මේ ඔන්න දැන් අපි මේකට වතුර පුරව ගන්න හදන්න ඔයාලට පෙන්නන්න මෙන්න මේකට වතුර පුරව ගන්න හදන්න යාළුවනේ මේ යාළුවෝ ටික දාන්න වෙන්නේ මේකට තමයි ගොඩක් අය ඊට පස්සේ මේකටත් දානවා මේකෙන් ඔය පොඩ්ඩක් මොකක් හරි කරගන්න ගෙන ආවේ දැන් අපි මේකට වතුර පුරවන්න හදන්න යාළුවනේ
ගයිස් මේක අතර පිරුණාට පස්සේ මම වීඩියෝ එක ගන්නම් මේ දැනට ස්ටොප් කරනවා ඔයාලට බෝරින් වෙන්නත් බෑනේ වීඩියෝ එක අපි ස්ටොප් කරනවා ගයිස් මේකට අතර පිරෙව්වා ඔයාලට වෙන දැන් මේකට අතර ටිකක් පුරවනවා දැන් ගයිස් මේකේ මාළු නම් පේනවා ඔක්කොම වගේ මේ හරියේ ඉන්නවා මේ ඉන්නේ ඊටත් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා ගයිස් වැඩි හරියක් ඉන්නේ කොරලි යාළුවනේ මේ ගයිස් වැඩි හරියක් ඉන්නේ තනිකර පොන්ඩ් එකේ කොරලි අපි යාළුවා තමයි වැඩිපුර හදන්නේ හරිද කට්ටිය එකේම කියන්න බා ආපෝ මොකද්ද පොන්ඩ් එකේ ඉන්නේ මේ මාළු මං හදන්න ආසයි තමයි මං හදන්නේ හරිද මේ දැන් මෙතන මේ යාළුවා ඉන්නවා මං ආසම එක්කෙනෙක් තමයි මෙයා චූටියා පේනවද මේක සයිස් එක දැන් එදා වීඩියෝ එක බලපුවා දන්නේ නැති මෙයා හිටපු ගාන පේනවාද අපේ ටැංකි සුද්දාගේ සයිස් එක මෙන්න මෙයා තමයි දැන් ඉන්නේ මෙන්න යාළුවනේ වරල මේ උඩ වරල එහෙම තියෙනවා මේ මෙයා එන්න පොඩි කාලේ ගෙනාව යාළුවනේ දැන් මෙන්න මේ සයිස් එකට ලොකු වෙලා ඉන්නවා මේ පොන්ඩ් එකට දාලා පට්ට ලොකු වෙලා ඉතින් මේව මෙයා දාගමු මේක දාන්න මේක දාන්න ගයිස් දැන් අපි මෙයාව අල්ල ගන්න යන්නේ යාළුවනේ එයා දැන් පැත්ත ඇරෙන ගානටම වතුර අඩු වෙලා තියෙනවා ඔයාලට පේනදි දැන් නම් සයිස් එක නේ ගයිස් අපි යව ගන්න දන්නේ දඟලනවා ගයිස් එන්න ගත්තා බණ්ඩේ තිබ්බා පේනදි ගයිස් දැන් පෙන්නන්නම් එයාගේ සයිස් එක මෙන්න ගයිස් වතුරේකට දැම්මම ඉන්නේ මේ විදිහට මෙයා මේකට දාලා තියෙනවලු මෙයා මේකට දැම්මම සෙවල කනවා මෙයාගේ ගයිස් මෙන්න බණ්ඩයක් ඉන්නවා පොඩි එක්කෙනා පට්ට දඟලනවා එයා නම් අල්ලන්න බෑ ජෙට් එක වගේ යනවා අර වේනා නේද අල්ලේ පැන්න අරහෙට පට්ට ඔය පට්ටමාරු යන්න ගයිස් ගත්තා එන්න ගත්තා මේ ඉන්නේ වණ්ඩේ ගයිස් මෙන්න මේ බටේ දී ඇවිල්ලා යාළුවනේ කොරලි අම්මට දිරියලා තියෙන්නේ ඌ ඇටිලා බිමට මේකෙත් ඉන්නවල්නේ පැටියේ ඔන්න ගයිස් කොරලියා වෙනනද වෙන්න පැටියේ යාළුවනේ ඔය ඕකෙම හැදිලා යාළුවනේ කොරලි පැටව එයාලා පැටව දාලා මෙතන මෙයාගේ අස්සට ගියා කොරලියා ඔන්න බලන්න වෙන්න ඉන්නවා කොහොමද දෙපිල දෙන්න වෙන්න ඉන්න පොඩි එක්කෙනා මෙයා හොයන්න නෑ ටැංකිය පේන්නවත් ඉන්නේ යාළුවනේ රෑට විතරක් ඔය පොඩ්ඩක් එළියට එනවා කණ්ඩ විතරක් නැත්තම් අර බෙඩයක් අස්සරලා හැංගිලා ඉන්නවා යාළුවනේ මේ පේනවා මේ කොරලියෙක් මෙන් තව එක්කෙනෙක් අල්ලගත්තා නෑ ආවිනේ එයා ඇවිල්ලා නෑ එන්න කොරලි ඉන්නවා යාළුවනේ පේනවාද මෙයාලා කටවල බලන්න දැන් මාළු මෙන්න මේ තත්ත්වය තමයි ඉන්නේ එතන කොරලියෙක් ඉන්නවා කාෆ් කෙනෙක් ඉන්නවා අන්න කාෆ් ගියා ගයිස් වෙන්න බලන්න වෙන්න මේකට ආවා කාෆ් අපි මේකට දානවා මම ටිකක් ආවා බටේ දී එනවා යාළුවනේ අන්න ගයිස් තව එක්කෙනෙක් ආවා අම්මට දඟලනවා අම්මෝ මටන්න එපා හරි එයාවත් දාගත්තා එක්කෙනෙක් ඉන්නවා කොරලි මේ පේනවද ඔන්න පට්ට දඟයි ගයිස් ලොකු එක්කෙනා අල්ලගත්තා අතේදී උඩ පයින්නවා ඔන්න දාගත්තා යාළුවා ගයිස් තව එක්කෙනෙක් ඇවිල්ලා අම්මට සිරි දඟර නැටුම් දානවා අන්නන්සි මෙහෙන්න මොකද්ද හිරි කණේ ගයිස් ඔයාලා අලුත් එක්කෙනෙක් පෙන්නන්න මේ ඉන්නේ යාළුවනේ හිරි කණයා මෙයා හෙන ලොකු වෙනවා යාළුවනේ ඔයාලට පෙන්නන්න වෙන්න ඉන්නවා ශ්‍රී ලංකන් මාළුවේ පට්ට අම්මට හිරන්නරේ දඟලනවා යාළුවනේ මාළු වතුර අඩු වෙලා තියෙන හොඳටම ගයිස් ඔයාලට පේනවා මාළු ඉන්න තත්ත්වෙ මෙන්න භාණ්ඩයක් ඇවිල්ලා වෝ පට්ටේ කියනවා යාළුවනේ කොරලිනේ ලංකාවේ ගැම්ම කියන්නේ මෙන්න මේකට තමයි යාළුවනේ පිට රට මාළු වගේ ලේසියෙන් අල්ලන්න බෑ
එන ගේමක් දෙන්න ඕනේ පේනවනේ යාළුවනේ කොරලියා සයිස් එක ඔන්න ගයිස් දැම්ම එයාවත් තව බලමු ඕම් එකක් මේ ගයිස් මේක අසර රින් ගන්න හදනවා ඕන් අල්ලගත්තා එයාවත් දැම්ම ගයිස් තව දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා ගලන්නේ ගයිස් හිටියට වැඩිය පට්ට ලොකු වෙලා ඉන්නේ යාළුවනේ පොඩි කාලේ ගෙනාවේ එන සයිස් දැන් යෝ හා මෙන්න කාෆ් කෙනෙක් තව මෙන්න ගයිස් කාෆ් කෙනෙක් තව විතරක් දෙන්නෙක් ඉන්නවා විතර වේල් ටේල් එක්කෙනෙක් ඉන්නවා කාෆ්ලාගේ නෝමල් කාෆ් කෙනෙක් ඇල්ලුවා යාළුවනේ ලොකු එකේ එන්න චූටි කාලේ ගෙනාවු උන් දැන් වෙන සයිස් වල යාළුවනේ මේකේ දාලා ඉදිලා ගයිස් අතනක් දෙන්නෙක් ඉන්නවා ගයිස් මෙන්න තව එක්කෙනෙක් අල්ලලා නෑවත් දැම්මා ගයිස් මෙන්න තව එක්කෙනෙක් දඟලනවා ගයිස් කටු ඇයෙනවා යාළුවගේ මේ හින්දා ඩක් ගාලා දාන්න ඕනේ නල්ලගත්තා මෙන්න දැම්මා ගයිස් ඔයාලට වේ නැති දැන් මේ ඉන්න මාළු ගොඩ තාම ඉවර නෑ යාළුවනේ තව ඉන්නවා කොටුවෙන්නේ ගයිස් ඔන්න ඇල්ලුවා මෙන්න හොඳට මේ නැති කලර්ස් එහෙම පට්ටට තියෙනවා යාළුවනේ මේ ෆොන්ට් එක තියෙන විදිහත් එක්ක අඳුරුත් එක්ක හින්දා කලර්ස් එහෙම හොඳට තියෙනවා යාළුවනේ මාළුන්ගේ අතුන් චූටි චූටි අය ඉන්නවා මේ පැටව් මෙයාලා දාපු අය තමයි ගයිස් මෙන්න තව එක්කෙනෙක් අල්ලගත්තා එයාවත් ඔන්න දැම්මා ගයිස් ඔන්න තව එක්කෙනෙක් පැන්න යාළුවනේ කාෆ් කෙනෙක් අප්පට සිරි උඩා හරි ඔන්න ගයිස් ඌවත් දැම්මා ගයිස් දැන් ඔයාලට වෙනනම් පොන්ඩ් එකේ හිටපු මාළු කොහොමද කියලා මෙච්චර ගොඩක් හිටියා යාළුවනේ මේක තුලේ මේ ඉන්නේ යාළුවා එන සයිස් වල යාළුවනේ පොඩි කාලේ ගෙනල්ලා දැම්මේ පේනවා ඇති මෙන්න ඉන්නවා අපේ දඩෝරියා ගයිස් මෙන්න මෙයා මෙයාලා කලර්ස් එහෙම වලට පේන තියාළුවනේ මේ පට්ටට තියනවා මේ පොන්ඩ් එක අඳුරු හින්දා මේ පට්ට ලස්සනට කලර්ස් එහෙම හැදිලා තියෙනවා යාළුවනේ මේ ඉන්න අපේ පොඩි තෙප්පිටි පැටියා ගයිස් දැන්ටම වතුර එක ජරා කරලා දින්නේ යාළුවනේ දන්නවනේ මෙයාලගේ හැටි අලුත් වතුරේ අපි රේවුවා විතරයි ඒක ජරා වෙලා මේ පේනවනේ මේ මෙයාලගේ පීක් වැඩේ කරලා තියෙන්නේ ගයිස් ඔන්න අර මේ වේල් ටේල් දැම්ම මේකට මේ ඉන්නේ යාළුවනේ වේල් ටේල් මේ කාක් කෙනෙක් එයා නම් තාම හිටපු ගානමද මන් දන්නේ හැදිලා නෑ යාළුවනේ මේ ඉන්නේ වේල් ටේල් කෙනෙක් ඕම තමයි තියෙන්නේ යාළුවනේ ඔයාලට වෙන්නන්නම් බාස්කට් එක පිරෙන්න මාළු ඉන්නවා ගයිස් මෙන්න හොඳ එක්කෙනෙක් යාළුවනේ මෙන්න මෙයාව දන්න කට්ටිය කමෙන්ට් කරන්න මෙයා තමයි යාළුවනේ මේ ගුරාමියා දන්නවනේ නිල් ගුරාමි නෙමෙයි යාළුවනේ මේ වෙලේ ඉන්න ගුරාමි නිල් ගුරාමි නෙමෙයි වෙලේ ඉන්න ගුරාමි මේ දන්න අය සෙට් එක දන්නව ඇති මෙන්න ඉන්නවා එන්න මාළු ගොඩක් ඉන්නවා යාළුවනේ මේක මෙහෙම තිබ්බට ගයිස් තන්න තව මේ පොඩි මේ බට්ට පැටිය කියන එයාට අපි කියන්නේ පොඩි අයට නම් කියන බට්ට කියලා මේ කොරේ පැටියෙක් තමයි ඒත් ඉන්නේ මේ බටේ දිගේ කියලා යාළුවනේ කොටලි පැටියේ පියාවක් දාගමු අල්ලගන්න ගයිස් ඔන්න අල්ලගත්තා ආයෙ වැටුණා ඔන්න දැම්ම පණිනවා යාළුවනේ පට්ටයෙන් කොරලි දන්නවනේ පිට රටවල් වගේ නෙමෙයි යාළුවනේ ලංකාවේ මාළු පට්ට ගේමක් දීලා කොහොම හරි කැලවිලා යන්න තමයි යන්නේ අද දන්නේ යාළුවනේ ලංකාවේ ගැම්ම අම්මට සිරි තව එකෙක් ඇවිල්ලා අම්මා ගුරාමියේ ගයිස් මෙන්න වේන ඇති ගුරාමියේ එතන යන්න ඕනේ මෙතෙන්ට මෙන්න යාළුවනේ තව ගුරාමියේ
ගයිස් වෙන්න තව එක්කෙනෙක් දැම්ම යාළුවනේ ඒත් ගාමියෙන්මයි මේ යන්නේ කොහොමද දැන් මාළු මේ බාස්කට් එක පිරෙන්නම ඉන්නවා යාළුවනේ දැන් මාළු මේ බාස්කට් එක පිරෙන්නම ඉන්නවා චූටි කොරලි වැටියේ ගයිස් මම මේ වීඩියෝ එක බෝරින් වෙන හින්දා මේ වැඩිය මේ මාළු දානවා පෙන්වන්න යාළුවනේ පට්ට ගොඩක් ඉන්නවා ඉතින් මේකට දාන එක පෙන්වන්න ඉයොත් වීඩියෝ එක දික් වෙන එක විතරයි වෙන්නේ මේ හින්දා මම කැලෙන් කැල යන දාපු ගොඩක් අය දැන් පෙන්නුවේ නැහැ මේකට දැම්මට පස්සේ පෙන්නුවා ඔයාලට මේ දැන් පෙන්වන්න මුළු මේ බේසමෙන් කොහොමද මාළු ගොඩක් ඉන්නේ කොහොමද කියලා මෙන්න මෙහෙම තමයි යාළුවනේ මාළු ඉන්නේ කොච්චරක් ඉන්නවද කියලා බලන්න වෙන්න පට්ට මාළු ගොඩක් ඉන්නවා යාළුවනේ මෙයා මේකට දාලා තියන්නේ යාළුවනේ මෙයත් එක්ක බෑ මේ වගේ දැන් ගොඩක් එකපාර මාළු එක දැන ඉන්නකොට හැම එකාගේ මෙල්ලියෙල්ලි මේ සෙවල කනවා යාළුවනේ එන්නේ හින්දා තමයි ආව වෙනම දාලා තියන්නේ ටක් ගාලා දැන් මේ ටික අස් කර ගන්න ඕනේ මෙන්න මේකේ තිබ්බ ගල් ටික මේකේ තිබ්බ එක මේ අයිටම්ස් ටික මේ ගත්තා එළියට දැන් තියෙන පොන්ඩ් එක මේ විදියට පේන ඇති යාළුවනේ පට්ටටම ජරා වෙලා දින්නේ ගයිස් අපි දැන් පොන්ඩ් එක අතුල්ලලා හොද ගන්නවා පොන්ඩ් එක අතුල්ලලා හොදලා ඉවර වුණාට පස්සේ යාළුවනේ වීඩියෝ එක ගන්න ඔයාලටත් බෝරින් වෙනවනේ මේ හිඳ එක ස්ටොප් කරලා ගන්න ඉතින් හොද ගන්න අතුල්ලලා ඔක්කොම කරලා ඉවරයි ගයිස් දැන් හොද ගන්නවා ටැංකිය මුළු ටැංකියම ක්ලීන් කරගෙන ඉවරයි දැන් යාළුවනේ ඔයාලට පෙන්නන්නම් ෆයිනල් ලුක් එක දැන් කොහොමද තියෙන්නේ කියලා ගයිස් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ටැංකිය ගයිස් ඔන්න පේන ඇති මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අපි හොදගෙන ඉවරයි දැන් යාළුවනේ මුළු ටැංකියම ගයිස් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ දැන් ගයිස් දැන් අපි කරන්නේ යාළුවනේ මේක දාලා තිබ්බෝ එක අයිටම්ස් ටික හොද ගන්න ඔයාලට පෙන්නන්න ගයිස් මෙතන දාලා අපි හොද ගන්නවා ගල් ටික එහෙම ඔනේ මම දාලා ගන්නවා Ôi, mình được nhiều hơn đấy, làm đấy, đi đi, đi một đeo gì đó. Guys, දැන් අපි ඉන් කැප් එක වහගත්තා යාළුවනේ. දැන් guys පස්සට පිරෙන්න දාලා තියෙන්නේ මෙන්න මේ විදියට බටෙන්. දැන් guys අපි අද මේවා ටික හදා ගන්න යන්නේ ලස්සනට මේක ඇතුලේ. මේක තිබ්බ විදියටම හදා ගන්න ඕනේ යාළුවනේ. කොළ කෑලිත් තියෙනවා. අනේ අද. guys ලොකුම ගල ගේන්න යන්නේ යාළුවනේ මෙන්න ගෙනල්ලා තිබ්බා. කරේ ලං කරන්න හරිනේ අයියේ. හරි යාළුවනේ ඔන්න ගෙනල්ලා තිබ්බා. guys ඔයාලට පොඩි අවුලකට දින්න මෙතන අවුව වැටෙනවා යාළුවනේ මේ ඔයාලට පේනවා දැන් මේ අවුව වැටලා දින හොඳටම මෙන්න guys අපේ දෙප්පිලි යාළුවගේ ගුහාව ගෙනල්ලා තිබ්බා මේක අස්සේ තමයි කයින් වැඩිපුර වෙලා රැට එහෙම ඕක අස්සට වෙලා ඉන්නවා යාළුවනේ ඔයාලා ගාවත් ඒ වගේ මාළුවෙක් ඉන්න නම් ඔය වගේ එකක් දාන්න ඕනේ යාළුවනේ ඔය වගේ එක තමයි යාළුවා හැංගිලා ඉන්න පුරුදු වෙලා ඉන්න මේ ඒකට ලයින් හැබැයි ලොකු දෙප්පිලි නා වැඩි වෙලාවක් හැංගිලා ඉන්න ඌ එළියට එනවා පොඩි එක්කෙනා මෙන්න මේ වස්සට ගිහිල්ලා හැංගිලාම ඉන්නේ කණ්ඩ විතරක් එළියට එනවා guys දැන් මම ඔයාලට එක දිගටම වීඩියෝ එක කන්ටිනියු වෙන්න දාන්නම් මේක හැදෙන හැටි
අපි මේ කෑල්ලත් හදාගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මේ පැත්තේ ඔය එක එක මාළුට හැංගෙනවා නම් ඒ විදියට කැමති විදියකට ඉන්න මෙතන හදලා තියෙන්නේ. ලස්සන මෙහෙට එන්න කිසි දෙයක් නැහැ යාළුවනේ. යාළුවට ඕන තරම් නිදහසේ පීන ඉන්න පුළුවන් යාළුවනේ. ඒව තමයි හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ටැංකිය. අර හරිය විතරයි යාළුවනේ. යාළුවට ඔය එක එක හැංගෙන්න මේ ගුහාවල් ඒ විදිහට හදලා මේ පැත්ත තනිකර ඕපන් තියලා තියෙන්නේ. කැමති විදියකට පීනන කරලා ඉන්න. හරි යාළුවනේ අපිට මේකට වතුර පිරුණ හැටි ඔයාලට පෙන්නන්නම් දැන්. නම් මේ ගොඩක් පිළ දින මේ ආරාමේ හැමීට එන්නේ වතුර ඒ හින්දා මේ ඕක පිරනකම් ඉන්න බෑ මාළු ටික දාන්න ඕනේ දැන් එයාට හුස්ම ගන්නත් බැරුව ඇති ගොඩක් එකටනේ දාලා තියෙන්නේ ඒ හින්දා මේ දැන් මම පෙන්නන්නම් මාළු ටික දාන හැටි මම ඔයාලට පෙන්නන්න දැන් පොන්ඩ් එක තියෙන විදිහේ ෆයිනල් ලුක් එක ගයිස් මේ විදිහට වතුර පැහැදිලිව ඔයාලට පේන සුපිරියකටම පොන්ඩ් එක තියෙනවා දැන් ගයිස් දැන් අපි මාළු ටික දාන්න යන්නේ පේනවනේ වතුරේ හැටිත් මේ දැන් මාළු ටික පට්ට අමාරුවෙන් ඉන්නේ ඒ හින්දා අපි දානවා දැන් මාළු ටික guys ඔන්න අපි පළවෙනියව දැම්මා අපි ගණන් කරමු ආලු guys මෙන්න 2 guys මෙන්න 3 මෙන්න 4 guys මෙන්න 5 guys මෙන්න 6 වැටුණා guys පේනවද දන්නේ නැහැ අර අස්සට රින්ගනවා guys මෙන්න අර බාණ්ඩේ පේන ඇති තෙප්පිලි වැටියා හොවන්න බලා ගන්න යාළුවනේ ඔයාලට හොඳට පේන්න ඇති මේ ඉන්නේ එයා තමයි තඩියා ඔන්න දැම්ම යාව මේ ඉන්නේ එයා 4යි 5යි 6යි නේ 7යි 7යි යාළුවනේ මම ටැංක් උද්දව මේට කලින් දැම්මේ එතකොට එයත් එක්ක 8යි මෙන්න 9යි 9යි 10යි 11යි guys මම ඔයාලට මාළු ටික පෙන්නන්නම් දැන් අපිට ඉන්න 13යි මෙන්න ඉන්න අපේ දෙප්පිලි යාළුවා අතන කාෆ්ලා ටික ඉන්නවා ඔය ඉන්නේ කොරලි ටිකක් ඉන්නවා යාළුවා නම් අර හෙත් ගිහිල්ලා තියෙනවා දැන් රංචුවක් මෙතෙන්ට ඇවිල්ලා 14යි 15යි 16යි 17යි යන්න යාළුවනේ මේ චෝක් පාට අපි බේටෙල් කණේ වල්ල ගත්ත යාළුවනේ එයාවත් දැන් අපි දාගත්තා guys 19යි 20යි guys මෙයාලා සතුට පේනවද පට්ට වේ කියන 21යි මේ යාළුවනේ පල් වතුරේ ඉඳලා එපා වෙලා ඉන්නත් යාළුවනේ 22යි අයි 24යි 25යි guys මෙයාලා නම් පට්ට ආතාවෙන් පීඩනවා පේනවත් දන්නේ ඔයාලට බලන්න මේ එයාලා නම් පට්ට හැපි එකේ ඉන්නේ පේනවද මාළු ටික කලර්ස්ේ ඔයාලට පේනවද යාළුවනේ මේ මේකේ ඉඳලා මේ පට්ට කලර්ස් ගොඩක් ඒවා දිනනවා ඔයාලට පේනවද වීඩියෝ එකේ මාළුන්ගේ කලර්ස් මට ගාන මතක නෑ යාළුවනේ දැන් නම් 22ද කොයිද 23 හරි 24 හරි හරිද කොහමද ගියා 24යි guys දුරාමිය පේන ඇති 25යි 26යි මේ පේන්නේ නැතුව වලට 28 29යි 30යි guys දැන් මාළු ඔක්කොම ඉන්නේ මෙහි ඔන්න 30යි ආයතන් අර හෙටම දෙකයි ඉවරයි. යාළුවනේ 31කට වැඩි ඉන්න ඇති මේ
මං ගානේ කටරෝ ගත්තා මේ මට මතක නැහැ කොහොම හරි මේ 31කට ඉන්නේ 35ක් 36ක් ඒ වගේ ඉන්නවා මේ ඔන්න යාළුවනේ පොණ්ඩ එක තියෙන විදිහ මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නම් ලස්සනට ගයිස් ඔන්න ඔය විදිහට තමයි වැඩේ උනේ ඔයාලා දකින්න ඇති මුලින් ඉඳන්ම මේ ওই විදිහට මම පොණ්ඩ එක අස් කරා හරිද මේ ඉතින් මේ කොහොම තමයි උනේ channel එක sub කරලා තියාගන්න මේ bell icon එක තෝල් කරලා තියාගන්න මම වීඩියෝ දාව ගමන් ළඟටම ගෙන්න ගන්න ඔයාලා දන්නවා මේ මගේ අනිත් වීඩියෝස් දෙකත් බලන්න අනිවාර්යෙන්ම ගිහිල්ලා ඔයාලා මේ මගේ channel එකේ දාලා තියෙනවා මම playlist එකකුත් හදලා තියෙනවා මම මේ වීඩියෝ එකත් ඒ playlist එකට add කරනවා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් ඉතින් මේ මගේ channel එක subscribe කරලා තියාගන්න ඒක තමයි කියන්න තියෙන්නේ මේ ඉස්සරහට පොඩි අප්ඩේට් ටිකක් එනවා යාළුවනේ පට්ටට channel එකේ වීඩියෝස් ටිකක් එහෙම වැටෙන්න තියෙනවා මේ එහෙනම් අදට ගිහිල්ලා එන්නම් මේ මම මේකේ පොණ්ඩ එකේ වතුර එකක්ම පිරුණාට පස්සේ මේ වීඩියෝ කෑල්ලක් ඔයාලට දාන්න එහෙනම් channel එකේ කට්ටිය අපි ගිහිල්ලා එන්න බයි බයි සෙට් එක